කිරීම ඇති කියන තුන් දෙනා ඉන්නවා. මේ රජින මේ මීමැසි පිටින් එළියට මේ යනවට තමයි මේක තියලා තියෙන්නේ. ඒ කියන්නේ මීමැසි රජින අවුරුදු 4ක් ජීවත් වෙනවා. හැබැයි මේ වැඩමැසි ජීවත් වෙන අවුරුදු මේ නිකන් මාස 2ක් 3ක වගේ කාලයක් තමයි එයා ජීවත් වෙන්නේ. ඒ මේ දැන් අර මේ රජින කියන විදිහට තමයි මේ පදේ ඇතුලේ වැඩ සිද්ධ වෙනවා නම් අපි එයාව මේක ඇතුලේ තියාගෙන ඉන්නවා. අර මේ වැඩමැසියෝ කියන පැණි වලින් තමයි මෙයා ජීවත් වෙන්නේ මේක ඇතුලේ. මේකට කියන්නේ මේ පතුලේ ලෑල්ල කියලා. දැන් මීමැසි කියන්නේ සත්ව జాතියන්නේ මෙයාලා මේ ඇතුලේ වැඩ කරන්නේ. එතන එයාලා අප මේ ප්‍රතිපදීම් තියෙනවානේ. ඒවා කෙනෙම වැටෙන්නේ මේකට. අපි ඒක මේ සතියකට විතර මේ සුද්ධ කරනවා. ඒ කියන්නේ නැත්තම් මෙයාලාගේ ඒ අපදාගවලට මේ දිලීර වගේ ඇවිල්ලා මේක මේකට ආසාදනය වෙන්න පුළුවන්. දැන් මේක මෙහෙම තියලා ඊට පස්සේ පැණි පෙට්ටිය දෙනවා. හරිද? මේ උඩින් පැණි පෙට්ටිය දෙනවා. මේ පැණි පෙට්ටිය දැන් මීමැස්සන්ට කාල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වර්ධක කාලය සහ අහේනි කාලය. අහේනි කාලය කියන්නේ ඔයාලා ගෙවල් වල ඔය මේ වැඩ කරන කට්ටිය ඉන්නවා නම් ඔයාලා මේ දැකලා ඇති. ඒක සීනි පැණි, අකුරු පැණි වගේ දේවල් තියෙනවා මේක ඉස්සරහ. ඒ කියන්නේ යාලට මේ පැණි හොයාගන්න බැරි කාලේට අපි යාලට මේ අවශ්‍ය පෝෂණය දෙනවා. හැබැයි වර්ධක කාලය කියන්නේ වස්සාන කාලය. ඒ කියන්නේ අපිට වස්සාන කාලය කියන්නේ ඒ කියන්නේ ගස්වල මල් පිපිලා අර එහෙම තියෙන කාලයක් වෙනවානේ. ඒක එන්නේ නොවැම්බර් කාලේ. නොවැම්බර් කාලේ වර්ධක කාලේ පටන් ගත්තට පස්සේ මෙයාලා මේ පිලාපෙට දැන් අපි මේකට හැස්සු දාන්නේ. මේ මෙයාලා මෙන්න මේ පිලාපෙටිය පුරව ගන්න පැණි වෙන. ඒ කියන්නේ යාලා ඉස්සරහට අවශ්‍ය පැණිය ඊට පස්සේ වර්ධක කාලේ වැඩි වෙන්න ඒ කියන්නේ තමයි වර්ධක කාලේ කියන එක දැන් අපි අලුත් අවුරුද්දෙන් පස්සේ වගේනේ මේ අර වසන කාලේ ඉවර වෙන්නේ. ඒ එතන එයාට පැණි තියෙනවා. අපි එතකොට දැන් නොවැම්බර් මාසයේ කාර්ය මේ කියන නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මාර්තු වගේ වෙද්දි මේකෙන් පැණි ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ වර්ධක කාලේ මෙයාලා මේකෙන් පැණි පුරවගෙන මෙයාලා පැණි තියාගෙන දැන් ඉඳලා මෙයාලා යනවා මෙතනට. එයාලා ඇවිල්ලා මෙන්න මේ වගේ මේවා හදා ගන්නවා. මේවා හදාගෙන මේක ඇතුලේ දැන් අපි දැන් මේක තියන්නේ මේක ඇතුලේ. ඒ කියන්නේ මේක වඩා පොඩි මේ මේක තියන්නේ මේක ඇතුලේ. මෙයාලා මේකේ තමයි පැණි තියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේකේ තියෙනවා මේ මට මේක ගැන කියන්න බැහැ. මේකට කියන්නේ ක්වීන් කේජ් එක කියලා. අපි මෙතනින් මැස්සෝ ටිකේ මේ දින්දාම මැස්සෝ එහාට මෙහාට යනවා. හැබැයි එක ජනපදයේ කියන්නේ එක රැකින. අපි එයාව කොහෙන් හරි හොයාගෙන මේක අස්සට දාලා තියාගන්න ඕනේ. මේකට දාන්න. අපි මේක දැන් අර වද ටික ඇඳ ගන්නකම් මෙයා කොහෙද යන්න කියලා මේකට දාලා තියාගන්න. හරිද? හැබැයි වද ටික ඔක්කොම ඇඳලා ඕකට මේක එහාට කරලා මේ කොහොම කරලා මෙතන පොඩ්ඩක් කොහොම ගන්නවා. මේකට ඒකට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේකට තමයි කියන්නේ මේ මුදුල් ලෑල්ල කියලා. මේකෙන් කරන්නේ මොකක්ද මේ අර කුලම් මේ වදේට අවශ්‍ය වාතය සපයන්නේ මේකෙන්. හැබැයි ඔයාලා හිතන ඇති දැන් මේක දැන් මේ උඩ ලී කැලලක් තියෙන්නේ. දැන් මේක මෙවුවා කොහොමද උලන් යන්නේ කියලා. මේක පිටිපස්සේ තියෙනවා මෙන්න මේ වගේ ලී කැලි 4ක්. මේක සෙට් වෙන්නේ මේ මෙහෙම හරිද? එතකොට දැන් මේක මෙහෙම තිබ්බහම මෙන්න මෙතන මේ කිස්තනක් තියෙනවා නේද? අර යටින් එන උලන් ප්‍රවාහය මේක දිගේ යනවා ඇතුළට නේ. මේක මෙහෙම තිබ්බහම මෙතනින් එන උලන් පාර කෙලින්ම යන්නේ ඇතුළට. හරිද? ඒක ඉච්චරයි. ඊට පස්සේ ඔයාලා මේව දැකලා තියෙනවද? දුම් ගහන්නේ මේකෙන් කරන්නේ දැන් අපේ ඉස්සර මිනිස්සු කරේ දුම් ගහනවා කියලා අර මේ ඔය නිකන් පොල්ලක් පුළුවත් වගේ දේවල් පත්තු කරගෙන යන්නේ මේකෙන් එහෙම නෙමෙයි කරන්නේ මේක මේකට අපි දාන්නේ පොල් මුටු විතරයි අපිට හැබැයි පොල් මුටු දාන්න පුළුවන් මේ කාඩ්බෝඩ් දාන්නත් පුළුවන් අන්තිම දෙකේ එකක් දාලා මේ ටික අරගෙන දැන් මේක යටින් මෙහෙම පුච්චනවා යටින් පුච්චලා මේක ඇතුළට දාලා මේක පිච්චෙනවනේ මොකක් වහනවා දැන් අපි දන්නවනේ මේ දහනයක් එන්න මේ ඔක්සිජන් ඕනි කියලා. හැබැයි මේක ඇතුලේ නැහැ ඔක්සිජන්. අපි ඔයාලා මේ කම්මල් වලට ගියාපම මේ කම්මල් ඇතුලේ තියෙනවා මේ මයින්හම කියලා එකක්. ඒකෙන් තමයි අවශ්‍ය උලන් ලබා දෙන්නේ. මේකෙත් එහෙම එකක් තියෙනවා මේ. මේකෙන් කරන්නේ අවශ්‍ය මේ මෙතනින් උලන් ලබා දෙනවා මෙතනින් ගුම යනවා. මේකේ තියෙන වාසිය තමයි දැන් අපේ දැන් ඉස්සර මිනිස්සු අර නිකන් අතින් තුන් යවනවට වඩා මේකෙන් අර අවශ්‍ය ස්ථානයට අවශ්‍ය දේ තුන් යනවා. ඊට පස්සේ අපිට තියෙන දැන් මේක මැස්සෝ එකේ යන මේක අල්ලන්නේ මෙහෙම මේක මෙහෙම අල්ලගෙන ඕම ඒ කියන්නේ අවශ්‍ය ස්ථානයේ අවශ්‍ය කාර්යක්ෂමයි මේක. ඒකයි මේක පාවිච්චි කරන්නේ. මේක නම් දැකලා නැතුව ඇති. මේකෙන් කරන්නේ දැන් අපිට දැන් මේ කියන මැස්සෝ අතින් අයින් කරන්න බෑනේ. මේක භාවිතා කරන් මෙහෙම දැන් මේ මැස්සෝ ඉන්නවා. මෙහෙම මේක උනා බලන්න අල්ල මේක කියන සියුම් කෙලි జాතියක් තියෙනවා.
ඒ කියන්නේ මේ මැස්සන්ට සිදුවන හානිය අවම කරන තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අපිට කලින් බෙදලා කට්ටිය කියන්නේ ඉහෙනුල මේ මැස්ස පෙට්ටි හදලා යාලා විචාරණය කරගන්න බැරි තියෙන්නේ. මේක දකලා තියෙනවා. මේකේ තියෙන මේක කරන්නේ